හායි ළමයි, අපි අද වරට ලෝක එකක් ගෙනාවා. ගොඩක් දවසකින් අපි ගිහින් බලමු අපේ රෝම් ලෝක එක කොහොමද කියලා. වෙනද වගේම අපි තෝරගත්ත බස් එක. අපිත් එක්ක තව යාළුවෙකුත් එනවා. අපිට රෝම් වලට යන්න පැය 3යි. මේ ඉතින් අපි බස් එක අස්සේ. බස් එක ගොඩක් හොඳයි. ඕක ඉතින් මං ගත්ත වීඩියෝ එකක් නෙමෙයි, නිසල ගත්තේ. මොකද මම බස් එකේ යද්දි කොහොමත් නිින්ද යනවා. ඔයගොල්ලෝ දන්නවනේ කලින් පාරවලත්. ඉතින් අපි බස් එකේ ගියා රෝම් වලට පැය 3ක්. අපි උදේ නැග්ගේ. ඉතින් තව යාළුවෙක් අපිත් එක්ක එකතු වෙන්න රෝම් වලින්. අපි එහෙනම් රෝම් වලින් හම්බෙමු. අපි ඉතින් රෝම් වලට ගිය ගමන්ම ගියේ කොලොසියම් එක බලන්න. කොලොසියම් එක ළඟ අලුතෙන් හදලා තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එකට තමයි අපි එකටම ගියේ. මේ තියෙන්නේ ඒකේ බලන්න තිබ්බ දේවල් ඔයාලට කියන්නම ඒක මාර ලස්සනයි. එතන ගොඩක් තිබ්බේ ඉස්සර කැනීම් කරලා හම්බෙච්ච දේවල් ප්‍රදර්ශනයට තියලා තිබ්බ හිටපු කට්ටියට. ගොඩක් ටූරිස්ට්ලා වුණත් එනවා එතෙන්ට. මාරම ලස්සනයි. ඒක අපි ඒව බැලුවා. ඔය තියෙන්නේ වලින් ටිකක්. ඒ ඔයාලට කියන්න මේ මං ආසාවෙන්ම හිටපු දෙයක්. මේක ලොකු බුදු මහත්තයන් එකක්. ඔයාලා ඒක දන්නවා. මාරම ලස්සනයි. මේ මං පළවෙනි වතාවට කොලොසියම් එක බලන්න ගිය වතාව. මාරම ලස්සනයි. මේ අලුත් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා ඒක බලද්දි ඒක මාරම ෆීලින් එකක් ළමයි. ඒක මට ඇත්තටම ඔයාලට කියන්න දෙන්නේ නැහැ. ඒක මාරම ලස්සනයි. අපි ඉතින් මෙච්චර ඉතාලියේ ඉඳලත් ඒක බලන්න ගියේ නැත්තම් ඒක අපරාධයක්. අපි ඒක නිසා ඒක බලන්න ගියා. ඇත්තටම ඒක මාරම ලස්සනක්. ඉස්සර මිනිස්සු මේ වගේ දේවල් හැදුවා කියන එකත් ඇත්තටම අපි ඒක දකිද්දී අපිට ඉතින් අපි ඊළඟට ගියේ සාන්ත මරියා මජ්ජෝලි පල්ලියට. මේ පල්ලිය තමයි ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු කරලා එයාව තැන්පත් කරලා තියෙන්නේ. ඇත්තටම මාර ලස්සනයි මේ පල්ලිය.
අපි මේ පල්ලිය අස්සට යනකොට අපිට හිතුණා පණ පිටින් අපි දිව්‍ය ලෝකෙට යනවා වගේ හැඟීමක්. ඒ තරමට ලස්සනයි මේ පල්ලිය අස්සේ තියෙන සිතුවම්, මේ පල්ලිය අස්සේ තියෙන පිළිම ගොඩක් ලස්සනයි. ඇත්තටම කතෝලිකයෙක් වෙලා මේ වගේ දෙයක් ඇස් දෙකෙන් දකින්න හම්බෙනවා කියන එක මාරම වාසනාවක්. ඔයාලට පේනවද ඉස්සරහා තියෙන අඩතාරේ? ඒක පල්ලෙහා තියෙන අපි හීනකින්වත් හිතුවේ නැති දෙයක්. ඔයාලා දන්නවා ඇති ජේසුස්තුමා ඉපදිච්ච වෙලාවේ එයා තියලා තියෙන ගවෝරුවක. ඒ ගවෝරුවේ කෑල්ලක් තමයි ඒ පල්ලෙහා තැන්පත් කරලා තියෙන්නේ. ඒක අපේ ඇස් දෙකෙන් අපිට දැක් ගන්න හම්බුණා කියන්නේ ඒක මාර වාසනාවක්. අපි හිතුවේ නැහැ එහෙම දෙයක් අපිට දැක් ගන්න හම්බෙයි කියලා මේ ජීවිතේ. ඒක අපි දැනගෙන නෙමෙයි පල්ලියට ගියේත් අපි පල්ලියට ගියාට පස්සේ ඒක දැනගත්තේ. මාරම සතුටුයි එදා. ජේසුස්තුමා ඉපදිච්ච වෙලාවේ ආව තියපු ඒ ගවෝරුවේ කෑල්ලක් ඒ පල්ලියේ තියෙනවා කියලා අපි දැනගත්තෙත් එදාමයි. ඒක මාරම භාග්‍යයක් කියලා අපි හිතනවා. ගොඩක් සතුටු වුණා. ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා. මොකද මගේ ජීවිතේ මම වැඩියෙන්ම විශ්වාස කරන කෙනා ජේසුස්තුමා. ඉතින් එයා ඉපදිච්ච වෙලාවේ ආව තියපු තොටිල්ල කෑල්ලක් අපේ ඇස් දෙකෙන් අපි දැක ගන්නවා කියන එක කොච්චර දෙයක්ද. කතෝලිකයෙක් විදියට මට ඒක මගේ ජීවිතේ හම්බුණ ගොඩක්ම ලොකු අවස්ථාවක්. මම ගොඩක් ස්තුති කරනවා ජේසුට ඒ වගේ අවස්ථාවක් මට හම්බෙච්ච එක ගැන. ඒ වගේම අපි දෙන්න කියන්නේ ආදරය කරන දෙන්නෙක් විදිහට අපි දෙන්න ගොඩක් උත්සාහ කරන්නේ මේ ඉතාලියේ හොඳ ගමනක් යන්න. ඒ වගේ උත්සාහ කරන අපි වගේ දෙන්නෙට සතුටින් ගිහලා මේ වගේ දෙයක් දකින්න හම්බුණා කියන්නේ ඒක මාරම සතුටක්. ඒ වෙලාවේ එතන පල්ලෙහා අපිට හම්බෙච්ච ඒ හැඟීම ඒක ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා කතෝලිකයෙක් නම් ඒක ඔයාලට දැනෙයි. ඔයාලට හිතෙයි ඒ වගේ දෙයක් ඔයාලගේ ඇස් දෙකෙන් ඔයාලා දැක්කිනකොට ඔයාලට මොකක් හිතෙයිද කියන එක ඔයාලටත් ඒ වෙලාවේ හිතෙයි. ඔය තියෙන්නේ ඒක තැම්පත් කරලා තියෙන ඒ තොටිල්ල කෑලි. ඒක මාරම ලස්සනයි. ඇත්තටම මාරම් භාගයක් ඒක දකින්න හම්බෙච්ච එක. ඔයාලටත් මෙහෙම හරි පෙන්වන්න ඕනේ කියලා අපි ඒක හිතුවා.
ඒ පල්ලියම තැන්පත් කරලා තියෙන මේ තියෙන්නේ අපි කතෝලිකයෝ විදිහට ගොඩක් දන්න සදාසරණ දේව මාතාවන්ගේ චිත්‍රයක්. ඒක ගොඩක් පැරණි එකක්. මං හිතන්නේ ඒක පළවෙනි සදාසරණ දේව මාතාවන්ගේ චිත්‍රය කියලා. අපි ඒවත් බලලා ප්‍රැන්සිස් පාප් වහන්සේව තැන්පත් කරලා තියෙන තැනටත් කියලා ආඥා කරා. අපි ඊළඟට යන්න පිටත් උනේ ත්‍රිපවුන්ටන්. ඒ යන අතරමඟ තිබ්බ ලස්සන දේවල් තමයි මේ. මේවා ගොඩක් ලස්සනයි. අපිට රෝමේ තියෙන ලස්සන දේවල් බලා ගන්න උදව් කරේ අපිට රෝම් වලින් හම්බෙච්ච යාළුවා. එයා ගොඩක් ලස්සන තැන් වලට අපි එක්කන් ගියා. මේ ඉන්නේ අපි රෝම් වල ඉන්න යාළුවා. එයා අපිට ගොඩක් උදව් කරා. මේ ඉන්නේ ඉතින් අපේ සහජ මිත්‍රයා. කොහේ හරි යනවා නම් අනිවාර්යෙන් එක්කන් යනවා ඉතින් තනියටත් එක්ක. මේ තියෙන ත්‍රිපවුන්ටන්. මේක නම් මාරම ලස්සනයි ළමයි. ඒ පිළිම කොහොමද අඹලා තියෙන්නේ කියලා හිතුණා. එච්චරටම ලස්සනයි. මෙතන පොඩි විශ්වාසයක් තියෙනවා. අපිට තියෙන බලාපොරොත්තුවක් හරි අපේ ප්‍රාර්ථනාවක් හරි මේ හිතේ තියාගෙන කාසියක් ගිහින් දාපුවාම ඔළුවට උඩින් විසි කරපුවාම ඒක ඉෂ්ට වෙනවා කියලා කියමනක් තියෙනවා. ඉතින් අපිත් ඒ විදිහට කාසියක් විසි කරා. මොකද ඉතින් අපිටත් ලස්සන බලාපොරොත්තු හින තියෙනවානේ. ඉතින් ලස්සන ප්‍රාර්ථනාවක් කරලා අපිත් කාසියක් විසි කරා. මේක මාරම ලස්සනයි. ගොඩක් ටුවරිස්ට්ලා මෙතනට එනවා. රෝම් වල විශේෂ තැනක්. අපිත් ඉතින් කාසි දෙකක් විසි කරලා ලස්සන ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරා. ආදරය කරන අයත් එක්ක මේ වගේ ලෝකේ තියෙන ලස්සනම තැන් බලන්න යන්න හැමෝටම හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා අපි දෙන්නට මේ වගේ තැන්වල ඇවිදලා මේවල ලස්සන බලන්න හම්බුණාට. ඉතින් ඔයාලටත් පෙන්වන්න අපි හිතුවේ ඒකයි මේ දේවල්. ප්‍රාර්ථනා කරනවා මේවා බලන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ටම ඒවත් දකින්න වාසනාව හම්බෙන්න කියලා. අපි ඊළඟට ගියේ සාන්ත ස්කාල කියසා කියන දේව මැදුරට. ඒක විශේෂත්වය ඒකේ පඩිපෙළ තියෙන්නේ ජේසු දනින්ගිය පඩිපෙළේ කෑලි වලින් හදපු පඩිපෙළක්. ඒකේ ගොඩක් මිනිස්සු බාර වෙනවා ගිහිල්ලා. හරි යාළුවනේ අපේ රෝම් ලෝකේ ඉවරයි. සතුටින් ඉන්න. චාෝ.